මංගලිකා පවුලේ වැඩිමහල් දියණිය වූ අතර සයුරී බාල දියණියයි. එක කුසේ උපන් මේ සහෝදරියන් දෙදෙනාහට කුඩා කල සිටම මව් සෙනෙහස අහිමි විය. අම්මා නැති අඩුව නොදැනෙන තරමට මොවුන් දෙදෙනාගේ පියා සයුරී සහ මංගලිකාව ආදරයෙන් රැකබලා ගත්තාය. විටක මංගලිකා සයුරිගේ අම්මා මෙන් ඇයව ආදරයෙන් බලාගත්තේ ඇයට ඇති එකම වස්තුව තම නංගී නිසයි. සයුරීත් එලෙසම විය. ජයසූරිය මහතා මොවුන් දෙදෙනාගේ ආදරණීය පියා වූ අතර ඔහු සමාජයේ හොඳ නමක් රැකගත් අයකි. ඔහු මත්පැන් බීවේ නැත. දුම් බීවේද නැත. ඔහු හට තම බිරිඳකගේ අඩුව පුරවා ගැනීමට හැකියාවක් තිබුණද ඔහු තමන්ගේ හිටපු බිරිඳ හට සහ තම දරුවන්ගේ අනාගතයට කැලලක් වේවී යයි සිතාගත් ඔහු තම දරුවන් දෙදෙනා සමගින් තනිව ජීවත් වීමට තීරණය කළාය. එහෙත් මොවුන්ගේ සතුට වැඩි කාලයක් තිබුණේ නැත. සියල්ලක්ම වෙනස් කරමින් මේ අහිංසක පුංචි පවුලට කනකොකා හඬන්නට වූයේ කිසිම අනුකම්පාවකින් තොරවය. නංගී අන්න බත් එක බෙදලා දී. ආ බත් එක දුන්නා කලින් මම බලන්න මම යනවා. නංගී උදේම වැඩට යනවා වගේ. නෑ මේ නාන්න නයි මොකද? පො යකෝ මුංගේ සර උදේට ගානේ නයි මිරිද්ද? මොකද කෙල්ලද? පරක්. ඔව්ද මොකම සුමේ කරලා එන්න බෑ මම. අක්කේ පියල් 500ක් දෙනවා. කොහෙද තියෙන සල්ලිද බං? අපි අරන් ජීවිතුරු සල්ලි දුන්නාම ඔක්කොම ඉවරයි. අක්කානකෝ කොතරම් ලෙන්ගතුකමකින් සිටියද අගයකම් මැද්දේ මොවුන් දෙදෙනා සහ පියාද අසරණ වූ අවස්ථාවන්ද බොහෝ ඇති අතර එහෙත් මොවුන්ගේ දියුණුවීමට ඇති උත්සාහය නම් කිසිවිටකත් අතරගත්තේ නැත. ඇයි මොකද? නෑ ඉතින් මේ පොඩ්ඩක් දැන අඳුර ගන්න ඉතින් ඒකයි මේ මේ අපිත් පොඩ්ඩක් දැන අඳුර ගන්න කතා කරේ. අයියත් ලොකු සීන් අපිත් මේ ගාමේ අහලා බලන මිනිස්සු ආ. අවස්තියක කරත් කතා කරන්න දෙයක් නෑ. ඉතිවැනිකි මම මේ අක්කට පණිවිඩයක් කිව්වා පොඩ්ඩක් මේක මොළමලයක් කියලාද? උදේ ඉඳන් මෙරළ මල්ල මේ වැඩ කරලා ගෙදර එනවා. මුන්ගේ ලොකු කම්බලකට තෝල ගෙදර ආපුවා. සම්සර මොකද්ද හන්දි කුඩු කාරයට ගෙදර සම්ම මොන කුඩු කාරයද? සම්මානකට මොකක්ද වර හැමතැන මේ කියන්නේ සම්සර දැන් යාළුවෝ කියන්නේ. මම නිත් කියන්නේ මට කුඩු කාරයට කියලා පිස්සුද? ඒක එකක් පාරහරිනවා නේද? ඔව් මටත් ආරංචි වුණා මේ එහෙම මෙහෙම මොකද නම් මගුලක් නටනවා කියලා ඉවරලා හිටා. හැබැයි පුතෝ ඔය හිතේ තියෙන දේවල් එහෙම කොට කරන්න ඉඩ දෙන්නේ නැහැ මං කීයටවත්. ආයේ උඩ නම් ඔබ දෙන්නේ නැහැ කීයටවත්ම මම. අපිට මේ කෙල්ලටයි කටයි පාරේ බැහැලා යන්න තියෙනවා. ආයේ මං ඔබට නොකියුවයි කියලා කියන්න එපා හරිද? මෙසේ කාලය ගත වෙද්දී ආදරයෙන් සිටි අක්කානගෝ දෙදෙනාද ටික ටික විරසක වෙද්දී මංගලිකාද කෙමෙන් කෙමෙන් ක්‍රේෂන් නැමැති ත්‍රීවිල් රියදුරා ගැන කැමැත්තක් ඇති වෙනවා.
මෙසේ ඇය තුළ ග්‍රේෂන් කෙරෙහි කැමැත්තක් ඇතිවනුයේ මොහුගේ ක්‍රියාකලාපය නොදැනයි. මොහු සමාජයේ සිටින නොයෙකුත් වැරදි වැඩවලින් පිරිහුණු පුද්ගලයෙකු වන අතර මංගලිකාගේ නංගී වන සයුරී මොහු ගැන දැන සිටි අතර සයුරී තම අක්කාට මොහු ගැන කීවත් එය පිළිගන්නේද නැත. සයුරි අර ඔයගොල්ලන්ගේ අක්කා මොකද ප්‍රශ්නයක් දාගෙන දෙන්න බොයි කෙනෙක් එක්ක. කාලය මෙසේ ගත වෙද්දී මංගලිකාගේ නංගී වන සයුරීද වැඩිදුර අධ්‍යාපනය සඳහා සරසවිවරම් ගෙන තිබිණි. එසේම මංගලිකාගේ හා ග්‍රේෂන්ගේද ආදරය අත්හැරීමට නොහැකි තරමටම දුරදිග ගොස් තිබූ අතර සයුරී හටද සරසවි පෙමක් හමු වී තිබිණි. ඔහු ධනවත් අයෙක් වූ අතර සයුරීගේ ගෙදර අගහිකම් ඉටු කළේද දිලීප් විසින්. ජයසු මොකක්ද දන්නේ වෙන්න ඕනේ නේ. මට පොඩ්ඩක් පැත්තට කතා කරන්න පුළුවන්ද? කතා ගන්න පුළුවන් කට තියෙනවනේ කතා ගන්න. ඔයා දන්නවද සයුරි? සයුරි. දන්නවා. සයුරි මරගන්නේ මම. හොඳයි. බොහොම හොඳයි. ආරංචි මට එනක ආරංචි. සයුරිගේ අකත් එක්කලා මොකක් හරි සම්බන්ධයක් තියෙනවද? ඔයා යා බැඳගෙන ඉන්නවා වගේ ඉතින් මාත් එයා වඳින්න තමයි ඉන්නේ මේ. මොකක්ද දන්නේ මේ මාත් වෙන්න ඕනේ. කරුණාකරලා ඒ තියෙන සම්බන්ධය නවත්ත ගන්න. පිස්සුනේ අප්පා පිස්සුනේ. ඔයා කොහොමද මාත්‍යෝ ඒක නවත්තන්නේ? ඔයාගේ වැඩක් බලා ගන්න. මං එයාත් එක්ක මගේ වැඩේ පරම් කරගන්න. පිස්සුනේ අප්පා. මේක විලුවක් නෙමෙයි. මම මේ ඉතාල වැදගත් විදිහට ඇවිල්ලා කතා කරන්න ආවේ. හරිද? මේ මිනිස්සුන්ගේ පවුලට සම්බන්ධ වෙන එක නවත්තන්න. මම ඔයා ගැන හොඳට හොයලා තියෙනවා. ඊ මහත්යෝ ඔයා මේ කුඩු ගහනවා ගමේ තියෙන වල් වටි ඔක්කොම කර ඒ පවුලේ ඉන්න අහිංසක මිනිස්සුන්ට කරදර කරන්න හදන්න එපා. තේරුණාද? මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් එහෙම ඊටු ටික මම බලා ගන්නවා. ඕකේ? මහත්යෝ මේක අපේ ගම හොඳේ. නිකන් අනම්මනම් ප්‍රශ්න දාගෙන නිකන් පස්සේ කේස් දාගන්න ලෑත් වෙන්න එපා. හොඳේ? පිස්සුනේ අප්පා. සයුරුගේ හා මංගලිකාගේ පියාද මේ කාලයේ වන විට මහලුවියට පැමිණ තිබුණි. සයුරිගේ ප්‍රේම සම්බන්ධතාවයටද ඔහු මහත් කැමැත්තක් පළ කළ අතර මංගලිකාගේ සම්බන්ධතාවය නිසා ඔහු මහත් කනස්සල්ලෙන් පසු වූ අතර ඒ වන විට මංගලිකා සමග තාත්තා මෙසේ කෝපයකින් පසු විය. මෙසේ කාලය ගත වෙද්දී කිසිවෙක් නොසිතූ පරිදි දෙයක් සිදු විය. මංගලිකා හට තම නැන්දම්මාගේ වෙනස්කම් සහ ග්‍රේෂන්ගේ නොමනා ක්‍රියාකාරකම් සමගින් වැඩි කාලයක් සතුටින් දිවිගෙවීමට හැකියාවක් තිබුණේ නැත. ඔයාලගේ අම්මත් එක්ක මට ඉන්න බෑ. පොල් ගෑවත් තරදී මම ඉඳගෙන හිටියත් තරදී මම කෑවත් තරදී මොකද්ද කියන්නකෝ මේක හැමදාම. හරි දැන් මට මොකද්ද කරන්න කියන්නේ ගෑණියේ? මට මෙහෙ ඉන්න බෑ. මට මහගෙදර යන්න. තමසෙන් මහගෙදර යන්න පුළුවන් මාත් එක්ක. තමසෙන් ගියා තමසෙන් මම. උඹ දැන් එනකොට ගෙනාපු දෙයක්වත් නෑනේ. කේලම් කිය මෙතන මගේ පුතත් මෙතන නැති ගන්න හදන්නේ. ඒකයි ගෙදර යවන්න. මෙතන එනෝ පොරට්ටි මෙතන කේලම් කිය ගෙනාපු දෙයක්වත් නෑ මෙතන.
මංගලිකා ගෙදරින් පැනගේ කෝපයට තම පියා මේ වන විට තම දේපොළ සියල්ලක්ම තම බාල දියණිය වන සයුරී වෙත පවරා තිබුණි. මේ කාලය අතරතුර මංගලිකා සහ ග්‍රේෂන්ද ආපසු මංගලිකාගේ නිවස වෙත එන්නේ කුමක් සිදුවක් කමක් නෑ අපි එහෙ නවතිමුයි යන අදහසිනි. නෑ පොදු කාර්යොත් එක්කලා ගියේ උන් එක්කලාමයි කිසි සමාවක් නෑ මේ මයි වත්ත හතර මායි මේ පණිත් පා ගන්න එපා මගේ කිසිම සමාවක් නෑ අර කෙල්ලගේ මගේ මූණ දැනි ගාලා ගිහිල්ලා වල හැටන් දැන් එනවා මෙතන රින්ගන්න වත්තේ හතර මායි පා ගන්න එපා තොකි දෙන්න යන දිහාක මයි ඇස් දෙකට පේන්නේ නැතුව පණියව මේ ගෙදර වත්තේ හතර මායි මේ ඉන්න එපා තාත්තා කෑ ගහන්න එපා තාත්තා මොනවා වුණත් අක්කරියට එන්නේ අම්මා පස්සේ මංගලිකා ගෙදර පදිංචියට ආවද ග්‍රේෂන්ගේ නොහොබිනා ක්‍රියාකාරකම් අඩුවක් වූයේ නැත. ඒ වන විටත් සයුරිගේ සාක්කුවට බැස තමන්ගේ ඇබ්බැහි වී තිබූ මද්‍රව්‍ය ක්‍රියාකාරකම් කිරීමටද පටන්ගෙන තිබිණි. එසේම මේ වන විට මෙම දේපල ගැන ආශාවක්ද ඔහුට ඇති වී තිබුණේ සයුරු කෙරෙහි මහත් කෝපයක්ද සමගින්. ඔයි අර නාකියා සීරම ටික කරලා කයුරුට ලියලා ඈ දැන් අපි දින්නට කියලා මොනවද ඔය තියෙන්නේ නේ තමුසෙදි කියලා මොනවද මේක දෙනින් හම්බුනේ කියනවා මං කියලා මොනවද ඉල්ලන්නද තමුසෙත් එක්ක කියපු දවසේ ඉඳන් නංගී තාත්තයි මාත් එක්ක තරහින් ඉන්නේ අනික තමුස මේ කරන ජඩ වැඩයි ඔය කසිප්පු කරන එකයි ඒ දේවල් හතර කියලා ජොබ් එකක් හොයා ගන්නවා අනේ මයි කුමාර පන්ති ඉඳපන් ගෑණි මං කියපු දේ කරපන්කෝ උඹ අද දැන් සයිල් වැඩ ආපුවාම ආපන් මේ ටිකට අපිට ලියලවත් දෙන්න පුළුවන්ද කියලා අර අරුණ සල්ලිකාරයා අහන්නේ කටක් කරලා තමුසෙත් එක්ක කියපු එකට පුදුම කේන්තියකින් ඉන්නේ තාත්තයි නංගි අනේ මේ අරුණ දැන් ජොබ් එකක් හොයා ගන්න ඔක්කොටම කලින් මම තාත්තට යන්න ඉන්නේ දැන් ඉස්තු කතා කරන්න එපා මාත් එක්ක දැන් අර අරුණ සල්ලිකාරයා ඌත් එක්ක හොඳට ගිහිල්ලා අරගෙන කාලා බීලා ඉදී හරිද අපි දෙන්නට හිඟා ගන්න වෙන්නේ මෙතන තම නැගණිය ඇයගේ රැකියාවට ගොස් ආපසු නිවස වෙත පැමිණෙන තෙක් බලා සිටි මංගලිකා තම නංගීගෙන් අහිංසක ඉල්ලීමක් කළත් සයුරී එම ඉල්ලීමට කැමති නොවූයේ ග්‍රේෂන්ගේ නොහොබිනා ක්‍රියාකාරකම් නිසා ඔහු තම දේපලත් විකුණා දමයි කියා ඇති බය නිසාමය. මෙම කාරණාව සම්බන්ධයෙන් සයුරී අකමැති බව දැනගත් ග්‍රේෂන් මම මේගේ හොඳින් හෝ නරකින් අයිති කරගන්නවා මයි කියා දැඩිව සිතා ගත්තේ සයුරිගේ නිවස පිළිබඳ දැඩි ආශාවකින්. තොම් මොකද ඒවට කරන්න හදන්නේ? කඩබල කරන්නේ බලන්නේ බුද්ධ කින්නට නැතුව බබාගේ නගින්න හරි. ඊ අටෝ මේකට සිය නෑ වන්ද? අල්ලගෙන ඉන්නෝ කියන තාවකම් තුනයි. මෙම සිද්ධියෙන් සයුරිය වැඩේ තබලන්න දෙයක් නෑ. අත්ව සිටියද එය ග්‍රේෂන් හට නොපෙන්වා සිටීමට එය සමත්. ග්‍රේෂන්ගේ සිතේ ඇති නොහොබිනා අදහස් ඉටු කර ගැනීමට මම කොහොමවත් ඉඩ තියන්නේ නෑ. හොඳ වැඩක් කරනවා මූට මම. සයුරිගේ සිත කීවි එලිසි. මේ ගෙදරින් නැති අර අනිබ්බාරක අම්බේ මහලොකු මිනිහත් එක්ක එකතුලා සීන් දැම්මනේ. උඹට ඌත් එක්ක ජීවත් වෙන්න ඇටතරම් සල්ලි තියෙනවා. උඹ උගේ සල්ලි වලින් ජීවත් වෙනවා. උඹට කරන්න තියෙන්නේ මට අය රයින්සකිට ජීවත් වෙන්න මේ ටිකට අස්සනක් දාලා දීපන්. පිටි තඹලන්න දෙන්නේ පාඩුවේ ගිහින් දාන්න මම තාත්තා කිසි දෙයක් වෙන්නේ නැහැ අකෝ. අදුම කියන්නේ අපිට මෙම සිද්ධියෙන් ග්‍රේෂන් නොසිතූ දෙයක්
සිදුය. සුවහසක් බලාපොරොත්තුන් මැද සයුරේ හට තම ජීවිතයට සමු දෙන්නට සිදුවයේ මුළු මහත් ලෝකයා කම්පා කරවිමි. Krishna namanya tiang, mau korea lain nih. Mara kelada keru power beda. Manggo itu kerana. අවාසනාවකට සිදු තවත් එක සත්‍ය කතාවක් මෙසේ අවසන් විය. සයුරී කොපමණ සාධාරණ චරිතයක් වුවද ඇයගේ පෙර හෝ ඇය අතින් උන අකුසල කර්මයක ප්‍රතිඵලයක් ලෙස මේ භවයේ ඇයගේ ජීවිතයට අකාලේ සමුදෙන්නට සිදු වූයේ මුළු මහත් ලෝකයා කම්පා කරවෙමිනි. දෙමාපියන් කිසිවිටකත් තම දරුවන් හට අවැඩක් සිදු නොකරයි. එහෙත් මංගලිකා තම දෙමාපියන් හට පිටුපාගත් හිතුවක්කාර තීරණයක් නිසා සිය පවුලද විනාශයට පත්විය. මේ සියලුම දේවල් වලට හේතුවක් වූ ග්‍රේෂන් නැමැති පාපතරයා හටද ලෝක ධර්මතාවයට අනුව ditta ධම්මවේදනීය කර්මය පටසන් දෙන්නාක්සේ අවාසනාවන්ත අයුරින් ඔහුගේ ජීවිතයේද නිම විය.